මුලින්ම අපි කතා කරන්න යන්නේ ළමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. දැන් O level paper එකේ එනම ටිකක් සරල මට්ටමේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රශ්නයක් තියෙනවා. හරි ඔයාලා මට දැන් බයින්න එපා අම්මෝ ඒක එච්චර සරල නෑනේ කියලා. බලමුකෝ මෙහෙමයි කතන්දරේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගැන පට්පට් ගාලා තමයි මේකෙන් කියලා දෙන්නේ යන්නේ ඔයාලට. හරි පොඩි වෙලාවකින් පටස් ගාලා ගොඩ දාමු. ඒක රයිට් මෙහෙමයි කතාව. මොකක්ද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා කියන්නේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා කියන්නේ සලකන ලද වස්තුවක ප්‍රවේගය කාලයත් එක්ක විචලනය වන ආකාරය. අදින ප්‍රස්ථාරයක් අපි කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා. මොකද්ද බං? අහගනින් හරියට. රයිට් මොකද්ද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියන්නේ බං? හරි. මෙහෙම කතාව මොකද්ද? සලකන ලද වස්තුවක ප්‍රවේගය කාලයත් එක්ක විචලනය වන විදිහ අඳින එකට අපි කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා. හොඳයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් අපි විභාගයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න දෙකකුත් තියෙනවා මං ගාව ගෙනල්ලා. අපි මේ ප්‍රශ්න දෙකත් අවසානයේ සාකච්ඡා කරමු. හැබැයි එතෙන්ට යන්න කලින් අපි මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දැනගත යුතු කරුණු කීපයක් අපි කතා කරමු. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක දැනගත යුතු කතන්දර ටිකක්. හරි. මං හිතනවා මේ විද්‍යාවල ත්වරණය කියන්නේ මොකක්ද? විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා දන්නවා කියලා. හිතනවා ඈ. හරි. ත්වරණය කියලා කියන්නේ මොකක්ද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා කවුරු කියලාද? ත්වරණය කියලා. ප්‍රවේගය වෙනස් වෙන එක බං එන සරලයි යෝග. හරි. ලොකු දෙයක් නෑ. දැන් හිතහකෝ මෙහෙම දෙයක්. හරි. පටන් ගද්දි ප්‍රවේගය 5ක් තිබ්බා. හරි. තප්පරයට 2 ගානේ වැඩි වෙනවා. තප්පරයට 2 ගානේ වැඩි වෙනවා. අනේ තප්පරයට 2 ගානේ වැඩි වෙනවා කියන. තප්පරයට වැඩි වෙන නැත්නම් තප්පරයට වෙනස් වෙන ප්‍රමාණයට තමයි අපි කියන්නේ ත්වරණය කියලා. ත්වරණේ ඍණාගයක් තියෙන්න පුළුවන් ධනාගයක් තියෙන්නත් පුළුවන්. හරි. ධනාගයක් කියන්නේ ප්‍රවේගය වැඩි වේගෙන යනවා. හැබැයි නැත්නම් තියෙනවා ප්‍රවේගය මොනවා වේගෙන යනවද? ප්‍රවේගය අඩු වේගෙන යන එකක් තියෙන්නත් පුළුවන්. හරි. අන්න ඉතින් ප්‍රවේගය අඩු වෙන එකට අපි කියනවා මොකක් කියලාද? මන්දනයක් කියලා. මන්දනයක් කියන වචනය. හරි. හරි. ඇක්සලරේෂන් එහෙම නැත්නම් ඩිසලරේෂන් කියන වචන දෙක ඉංග්‍රීසි මීඩියම් ළමයි පාවිච්චි කරනවා ඔකට. හරි. එහෙනම් මේකයි කතාව. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගැන තමයි අපි කතා කර කර ඉන්නේ. සලකන ලද වස්තුවක ප්‍රවේගය කාලයත් එක්ක විචලනය වන ආකාරය ගැන. හොඳයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරවලදී ඔයා දැනගන්න ඕන දේවල් දෙකයි. හරි. වැඩි මොකුත් නැහැ දේවල් දෙකයි. ඔයා දැනගන්න ඕන දේවල් දෙකක් විතරමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. එකක් තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන කෙනා. අනුක්‍රමණය කියලා අපි කියනවා. මෙන්න මේ අනුක්‍රමණය කියලා කියන්නේ අපි tan alpha කියලා එහෙමත් කියනවා. ඒකට ඉතින් දන්න එපා මොනවද කියලා. මෙන්න මේ y ඛණ්ඩාංක වෙනස. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනසට අපි කියනවා අනුක්‍රමණය කියලා. y ඛණ්ඩාංක වෙනස. දැන් මේ මෙහෙම එකක් ලියවන බය වෙන්න එපා. හරි. මේ තියෙන්නේ මොකද්ද? වෙනස කියන අදහස. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. මේකට අපි කියනවා අනුක්‍රමණය කියලා. හරි. මේ පැත්තට ප්‍රවේගය මේ පැත්තට කාලය ගත්තාම අපි ඔකට කියනවා අනුක්‍රමණය කියලා. එතකොට මේකේ අනුක්‍රමණයෙන් වාට ලැබෙන්නේ වස්තුවේ කාවද? ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ත්වරණය තමයි වාට කාගෙන් ලැබෙන්නේද? අනුක්‍රමණයෙන් ලැබෙන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ මොන අනුක්‍රමණයක්ද දරුවෝ? මේ තියෙන්නේ මොන අනුක්‍රමණයක්ද? මේ තියෙන්නේ ධන අනුක්‍රමණයක්. ඇයි? ඔයාලට පේනවා එන්න මොනවා වෙලා තියෙන්නේ මේක? වැඩි වෙලා තියෙන්නේ. හරි. බලන්නකෝ මේක එන්න මොනවා වෙලාද බන් තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ. මේකට අතට අපි කියන්නේ මොන අනුක්‍රමණයක්ද? ධන අනුක්‍රමණයක්. හරි. ධන අනුක්‍රමණයක්. හොඳේ බලාගන්න. ධන අනුක්‍රමණයක්. එතකොට ධන අනුක්‍රමණයක් අපි කියනවා කවුරු කියලාද? ත්වරණයක් කියලා. ත්වරණයක් ධන ත්වරණයක්. ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ. හරි. ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම එකක් ආවොත් කොහොම එකක්ද? දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක මෙහෙම එකක් ආවොත් මේ පැත්තට කාලය මේ පැත්තට ප්‍රවේගය ගත් එකක මෙහෙම එකක් ආවොත් එතකොට මේකේ මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේගය එන්න මොනවා වෙලාද? අඩු වෙලා. හරි. ඒ කියන්නේ මේ ඉන්නේ මොකක්ද? ඍණ ත්වරණයක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කවුරු කියලාද ළමයි? මන්දනයක් කියලා. ඍණ ත්වරණයක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කවුරු කියලාද?
මන්දනයක් කියලා. හරි. ඍණ තරණයක් එහෙම නැත්නම් අපි ඒකට කියනවා කවුරු කියලාද? මන්දනයක් කියලා. හරි. ඍණ තරණයක් එහෙම නැත්නම් අපි ඒකට කියනවා මන්දනයක්. හරි. මතකයිනේ කතන්දර දෙක. ඍණ තරණය. මෙතන එන්නම සරල වැඩක් නෙදීනේ මොකද? මෙහෙම පල්ලෙහාට බහිනවා වගේ නම් මන්දනයක්. ප්‍රවේගය අඩු වෙලා. ඍණ තරණයක්. පල්ලෙහාට බහිනවා නම්. මෙහෙම උඩට යනවා නම් මෙහෙම උඩට යනවා නම් ධන ත්වරණයක්. ධන ත්වරණයක් ප්‍රවේගය වැඩි වෙලා. පල්ලෙහාට යනවා නම් මන්දනයක්. මේ විදිහට ප්‍රවේගය ඉහළට යනවා නම් ධන ත්වරණයක් ප්‍රවේගය වැඩි වෙලා. ඔච්චරයි කතාව. හරි. ඉස්සෙල්ලා දෙක උඩට දාගනින් ත්වරණය ධන ඍණ කතාව. හරි. ඒක උඩට දාගත්තා. ඊළඟට කොහොමද අපි ත්වරණයේ විශාලත්වය හොයන්නේ? මම මේ ලියලා තියෙන්නේ. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. නිකන් ඇහුවාම නිකන් මාරයි වගේ හිතෙන. ඉච්චර ගන්න දෙයක් නැහැ. පොඩි දෙයක් මේක තියෙන්නේ. මම දන්නවා. ඔයාලා බුද්ධිමත්. ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. ඔයාලට මේක වැඩි කොට දාගන්න පුළුවන්. ඉච්චර ලොකු කතාවක්. එන්න බරපතල අමාරු කතාවක් මේකේ නෑ. හරි. මම බලමුකෝ මොකක්ද තියෙන්නේ කියලා මේකේ. එතකොට මෙහෙමයි. අපි හිතමුකෝ දැන් මේකේ විශාලත්වය හොයන විදිය කොහොමද කියලා. උදාහරණයක් ගමු අපි. හරි. උදාහරණයක් ගමුකෝ අපි. නිශ්චලතාවයෙන් ආරම්භ කරලා හරි. ඔන්න අපි ප්‍රවේගකාර ප්‍රස්ථාරයක් අඳිනවා. කාටද? නිශ්චලතාවයෙන් ආරම්භ කරලා ඒකාකාර ත්වරණයෙන් හරි ඒකාකාර ධන ත්වරණයකින් තප්පර 10ක් යන කෙනෙක් හරි තප්පර 10ක් යන කෙනෙක් එයාගේ ප්‍රවේගය කීයක් දක්වා වැඩි කර ගන්නවද 20යි ms ශ්‍රේණියක දක්වා වැඩි කර ගන්නවා කියලා හිතමු. මෙන්න මේ සිද්ධිය. ආයෙත් මම මුලින්ම කියන්නම් මොකද්ද? නිශ්චලතාවයෙන් ගමන් අරඹන කෙනෙක් තප්පර 10ක් ඒකාකාර ත්වරණයෙන් ගමන් කරලා එයාගේ ප්‍රවේගය 20යි ms ශ්‍රේණියක දක්වා වැඩි කර ගන්නවා කියලා අපි හිතමුකෝ. මේ තියෙන්නේ ඒ සිද්ධිය 20යි ms ශ්‍රේණියක දක්වා වැඩි කර ගන්නවායි කියලා අපි හිතමු. හරි. අන්න එතකොට මෙන්න මේ කිව්ව 20යි ms ශ්‍රේණියක දක්වා වැඩි කරගද්දී එයාගේ තිබිච්ච ත්වරණය කීයද කියලා ඇහුවොත් ත්වරණයේ විශාලත්වය කීයද කියලා ඇහුවොත් කොහොමද හොයන්නේ? එන්න ලේසි. ඔයාලට තියෙන්නේ y ඛණ්ඩාංක වෙනස y ගේ වෙනස y ඛණ්ඩාංක වෙනස අපි ඩෙල්ටා y කියලා අර ඉස්සෙල්ලා ලිව්වේ ඒක. y ඛණ්ඩාංක වෙනස බලන්න බිඳුවේ ඉඳන් 20ට ඇවිත් තියෙනවා. බිඳුවේ ඉඳන් 20ට ඇවිත් තියෙනවා. බලන්න බිඳුවේ ඉඳන් 20ට ඇවිල්ලා තියෙනවා. වෙනස එහෙනම් 20න් කාව අඩු වෙන්න ඕනේද? බිඳුවක් අඩු වෙනවා. හරි. x ඛණ්ඩාංක වෙනස තප්පර 10යි නේද? එයි. බිඳුවේ ඉඳන් 10. බිඳුවේ ඉඳන් 10ට. එහෙනම් 10 ඍණ බිඳුව. එහෙනම් අනුක්‍රමණය එහෙම නැත්නම් ත්වරණය වෙනවා. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x වෙනම සරලයි 20 බෙදීම 10 තප්පර 2ක් කියලා එනවා. හරි. අපි මේක ඉවර වෙද්දී අද විභාග ගණනකුත් හදනවා මේකෙන් ඇවිල්ලා තියෙන. විභාග ගණන් දෙකක් අද අපි හදන්න ප්ලෑන් කරන් ඉන්නවා මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර සම්බන්ධව. අපි මූලික ඉඳන් යන්න. එතකොට දැන් ඔයාලට මේ මූලික ටික පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔයා මොකද කරන්නේ? මේක බල බල ඉන්නේ. ඔයා ස්කිප් කරලා ගිහිල්ලා අවසානයේ තියෙන විභාග ගණන බලන්න. හරි නේද? ෂේ. හරි. එතකොට ඔන්න තප්පර සමානයි තප්පර කියලා දාලා ඒකේ වැරදිලානේ. රයිට්. එහෙනම් 20 බෙදීම 10යි. මොකක්ද එන්නේ? ත්වරණයේ ඒකක ms ඍණ 2 කියලා එනවා. ms ඍණ 2 කියලා වට දකින්න පුළුවන් වෙනවා. හරි. ms ඍණ 2. ඔන්න ඒ කැලේ හෙව්ව විශාලත්වය හෙව්වා. පුතේ වැඩේ පැහැදිලිනේ. එන්නම සිම්පල්නේ. ඔයා කරන්නේ මෙතනයි ඛණ්ඩාංක දන්නවනේ. ඕලෝල් ගණිතෙන් ඔයා ඛණ්ඩාංක දන්නවා. ඒතර y ඛණ්ඩාංකය දෙකේ වෙනස ගන්නවා. ඉවර වෙන තැනේ පටන් ගන්න තැනේ y ඛණ්ඩාංක දෙකේ වෙනස ගන්න. ඒ වෙනස x ඛණ්ඩාංක දෙකේ වෙනසෙන් බෙදන්න. බෙදුවහම ඔයාට කාව ලැබෙනවද? ත්වරණය ලැබෙනවා. හරි. බෙදුවහම ඔයාට කාවද හම්බෙන්නේ? ත්වරණය ලැබෙනවා. හරි. තව උදාහරණයක් අපි බලමු. දැන් අපි තුමු මෙහෙම 40යි ms ඍණයක වේගයෙන් චලිත වෙන වස්තුවක්. හරි. කැමතිනම් මේ ගාන ලියාගෙන ඔයා ඒකට දාන ප්‍රස්ථාරෙත් ඇඳලාම ඉන්න බලන්න. හොඳේ. බලමුකෝ. 40යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලනය වන 40යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් 40යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් තත්පර 5ක් තුලදී ඒකාකාර ලෙස මන්දනය කර තත්පර 5ක් තුලදී ඒකාකාර ලෙස මන්දනය කර නිශ්චලතාවයට පත්වේ. ඒකාකාර ලෙස මන්දනය කර
නිශ්චලතාවයට පත්වේ. මන්දනය ගණනය කරන්න. ඒකාකාර ලෙස මන්දනය කර නිශ්චලතාවයට පත්වේ. මන්දනය ගණනය කරන්න. අයියෝ ලේසි. දැන් මොකද කරන්න තියෙන්නේ? පටන් ගත්තේ කීයෙන්ද පුතේ? 40න් නේද? එතකොට මේ පැත්තට අපි කාලය ගමු. මේ පැත්තට ප්‍රවේගය තියමු කලින් වගේම. ඔන්න අපි පටන් ගත්ත කීයෙන්ද? 40න් 40න් පටන් අරන් ඒකාකාර ලෙස මන්දනය වෙලා නිශ්චල වුණා. තප්පර කීයක් ගියාද අපිට? ගාන දුන්නා අපිට තප්පර 5යි නේද? තප්පර 5යි ගියේ. එහෙනම් මෙතන අගේ කීයද? 5යි. හරි. තප්පර 5ක් ගියා. කලින් වගේම තමයි මේකෙත් අනුක්‍රමණය හොයද්දී අනුක්‍රමණය හොයනකොට ඔයාලට මේක පේනවා ඍණ වෙනවා. ඔව් ඇයි? ඇයි මෙයා ලොකුයිනේ බං. පටන් ගන්න එක ලොකු. ඒතර බිංදුව ඍණ 40 එන්නේ ඇත්තටම. y කණ්ඩායම් වෙනස ගත්තොත් බිංදුව ඍණ 40. බෙදන්න ඕනේ x කණ්ඩායම් වෙනසෙන්. 5 ඍණ බිංදුව. එතකොට ආට එනවා ඍණ 40 බෙදීම 5යි. ඒ කියන්නේ කීයද? 8යි. 45න් බෙදා ගන්න පුළුවන්. ඍණ 8යි ms. ඍණ දෙක. හෙනම සරල දෙයක්ද නැද්ද? හෙනම සරල දෙයක්. කොහොමයි බං? තොරණය හොයන්නේ. හරි. දැන් ළමයෙක් හිතන්න පුළුවන් මෙන්න මෙහෙම වැරදි දෙයක්. මොකද්ද? එයා හිතන්න පුළුවන් හැම වෙලාවෙම මේ බිංදුවත් එක්කම තියෙන්නේ නෑ. බිංදුව ඉඳත් පුළුවන් ගොඩක් වෙලාවට. බිංදුව නැති වෙන්නත් පුළුවන්. ඒ කිව්වේ මෙතන හෝ මෙතන බිංදුව නැති වෙන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ මෙහෙම. රයිට්. එහෙනම් මෙහෙම සිද්ධියක් හිතමුකෝ අපි. හරි. මෙහෙම සිද්ධියක් හිතන්නකෝ. රයිට්. ඊළඟ සිද්ධිය බලමුකෝ අපි. හා. ලියා ගන්නකො මෙහෙම තව ගානක් නිකන් පොඩි එකක්. හරි. 30 ms ශ්‍රේණියක වේගයෙන් 30 ms ශ්‍රේණියක ඒකාකාර වේගයෙන්. හරි. 30 ms ශ්‍රේණියක ඒකාකාර වේගයෙන් තප්පර 20ක් චලිත වී තප්පර 20ක් චලිත වී තප්පර 20ක් චලිත වී තවත් තත්පර 5ක් පුරා තවත් තත්පර 5ක් පුරා තවත් තත්පර 5ක් පුරා ඒකාකාර ලෙස තව තත්පර 5ක් පුරා ඒකාකාර ලෙස මන්දනය කර ඒකාකාර ලෙස මන්දනය කර නිශ්චලතාවයට පත්වේ. ඒකාකාර ලෙස මන්දනය කර නිශ්චලතාවයට පත්වේ. නිශ්චලතාවයට පත්වේ. මන්දනය ගණනය කරන්න. මන්දනය ගණනය කරන්න. මන්දනය ගණනය කරන්න. හොඳයි. එහෙනම් ලේසියිනේ බං. මොකද්ද තියෙන්නේ? බලමු ප්‍රස්තාරය හදලා අපි ප්‍රස්තාරය අඳහම දරුවෝ මෙන්න මෙහෙම එන්නේ නේද හැඩේ. දැන් අපි ගමු මේ පැත්තට කාලය මේ පැත්තට ප්‍රවේගය කියලා හරි. එතකොට මේක මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා නේද? හරි. දැන් යම්කිසි කාලයක් යා ඒකාකාර වේගෙන් ගියා. තවත් තත්පර 5ක් කියලා කිව්වේ නේද? තත්පර 20යි තවත් තත්පර 5ක්. එහෙනම් මෙතන 20 මෙතන 25 නේද? මෙතන 20 මෙතන 25. පොතේ පැහැදිලිද කතාව? හරි. ඊට පස්සේ හොඳේ. දැන් කොහොමද අපි මේකේ මන්දනය හොයන්නේ? මන්දනය. කලින් වගේම තමයි නේද? මේකේ මන්දනය හොයන්නේ. පාඩ කරන්න දෙන y කන්දාංක වෙනස x කණ්ඩාංක වෙනසෙන් බෙදන්න. y කණ්ඩාංක වෙනස x කණ්ඩාංක වෙනසෙන් බෙදන්න. ඉතින් y කණ්ඩාංක වෙනස හොයද්දී පටන් ගත්තේ අපි කිව්වේ 30යි වේගය කියලා නේද? 30යි ශ්‍රේණිය. එහෙනම් 30 මෙතෙන්ට එද්දි 30යිමද නැද්ද? 30යි. එතකොට මෙතන බිංදුවයි. එහෙනම් මොකද වෙන්නේ? රයිට්. පසු එකකින් මුල් එක අඩු කරලා ගත්තාම ආට මෙතන y කණ්ඩාංක වෙනස එනවා. පසු එකකින් මුල් එක අඩු කරා. පසු එකකින් මුල් එක අඩු කරා. පසු එක බිංදුව වෙලා තියෙනවා. මේක 30යි. හරි. x කණ්ඩාංක වෙනස බිංදුව වෙන්නේ නැහැ ඔන්න මෙතන. මෙතන බිංදුව වෙන්නේ නෑ 25 රින 20. ඇයි x කණ්ඩාංක වෙනස බලන්න පුතේ මේ x කණ්ඩාංක වෙනස බලපන් බං මේ බලපන්කෝ වෙනස ඩෙල්ටා x මෙන්න මෙතන නේද? ඩෙල්ටා x අන්න x කණ්ඩාංක වෙනස කියන එක. හරි. x කණ්ඩාංක ඒතර බිඳුවම කියලා හිතන්න එපා කොයි වෙලාවකත් මෙතනවත් බිඳුව නොවෙන්න පුළුවන්. ඇයි ඒ? දැන් මේ ප්‍රවේගය මෙහෙම වෙලා යම් අගයක නැවතිලා තිබ්බොත් ඔයා ගන්න ඕනේ ඒ අගය. හරි. එතකොට ඍණ 30 බෙදන්න ඕනේ මෙතන කීයද ඔයාලට? 5න් එහෙනම් උත්තරයක් එනවා 6යි ms
ඍණ 1 වගේ ඍණ 2 වගේ ලස්සන උත්තරයක් එනවා. හරි. බලන්නකෝ ඍණ. මන්දනයක් නේක නේද? ඔන්න ඒකත් හරි. එහෙනම් මම හිතනවා ඔයාලට දැන් තොරණය හෝ මන්දනය හොයාගන්න පුළුවන්. පොඩි වැඩ දෙකක් තියෙන්නේ. right number 1 මොකක්ද? මේ තොරණය කියලා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක ධන හෝ ඍණ වෙන්න පුළුවන්. අනුක්‍රමණය ධනයි නම් එහෙම වැඩි වෙන පැත්තක් නම් ධන තොරණයක්. හරි. අනුක්‍රමණය වෙන්නේ එහෙම අඩු වේගෙන යන එකක් නම් මොකක්ද? මන්දනයක්. ඔය දෙකේ වෙනස ඔලුවට දාගන්න. හරි. අඩු වෙන එකක් නම් මන්දනයක්. මේ දැන් තියෙනවා වගේ. හරි. මන්දනයක්. එතකොට මෙහෙම ෆ්ලැට් වුණොත් ඒ ප්‍රවේගය අන්න මොකද තොරණ මන්දන නෑ අනුක්‍රමණය බිඳුවයි. හරි. ඔක තමයි කතාව. එතකොට අගය හොයන්නේ කොහොමද? අගය හොයන්නේ y ඛණ්ඩාංක වෙනස ඔයා මොකෙන් බෙදන්න ඕනේද? x ඛණ්ඩාංක වෙනසින්. ඔච්චරයි. වෙනස කියන අදහස ගන්න. පසුවේගයේ මුල් එක අඩු කරා ආයෙත් අරගෙත් පසුවේගයේ මුල් එක අඩු කරා වෙනස බෙදුවා. y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනස. උඩ තියෙන අගය පල්ලෙහා තියෙන අගය ගත්තා වෙනස ගත්තා. x ඛණ්ඩාංක වෙනස ගත්තා බෙදුවා උත්තරය ගත්තා ඉවරයි. ඔන්න ආතෝරණය හොයන විදිහ ඉගෙන ගත්තා. හරි. මේක මාස්ටර් කරන්න චුට්ටක් try කරන්න තව ගණන් ටිකක් හදන්න. එතකොට තමයි මේක හොඳටම තේරෙන්නේ. හොඳයි. මම කෝ ඉස්සෙල්ලා පටන් ගද්දිම ප්‍රවේග කාල ප්‍රස්තාරයක දැනගන්න ඕන දේවල් මේන්ලි දෙකයි කියලා. එකක් ත්වරණය ගැන. අනිත් කෙනා තමයි පුතා විස්ථාපනය ගැන. අනිත් කෙනා විස්ථාපනය ගැන. මොකද විස්ථාපනය කියලා කියන්නේ? විස්ථාපනය කියලා කියන්නේ එන්නම සරල කතාවක්. ඔයා දන්නවා. රයිට් අර යම් පිහිටුම් දෙකක් අතර වෙනස නේද? නැත්නම් කෙටිම දුර. රයිට් ඔන්න ඔය කතා ටිකක් තියෙනවා. එතකොට මොකද්ද මේ විස්ථාපනය හොයන විදිය? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය කියලා කියන්නේ පුතේ ගමන් කරන දුර කියලා කියන්නේ මෙන්න මේ ගමන් කරන සිදු කරන විස්ථාපනය කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ වර්ගඵලය. ප්‍රස්ථාරයකට යට වෙන වර්ගඵලයෙන් ඔයාලට සම්පූර්ණයෙන්ම ලැබෙනවා කවද? ඔයාලට සම්පූර්ණයෙන්ම ලැබෙනවා ඒ වස්තුව සිදු කරපු විස්ථාපනය. හරි. ඒ වස්තුව සිදු කරපු විස්ථාපනය ඔයාලට ලැබෙනවා. හරි. ඕක තමයි කතන්දරේ. එතකොට කොහොමද අපි වර්ගඵලයක් හොයන්නේ? ඒක ඇවිල්ලා ගණිතය. දැන් විද්‍යාව කියලා කිව්වහම බං හරි සයන්ස් කියන එකට ගණිතය ඕනෙමයි. හරි හේතුව ගණන් කියලා කියන්නේ සයන්ස් වල ලැන්ග්වේජ් එක. හරි විද්‍යාවේ භාෂාව තමයි පුතා කවුරු කියලා කියන්නේද? විද්‍යාවේ භාෂාව කියලා කියන්නේ ගණන්. හරි ඉතින් ඔයාලට ගණිතය පුළුවන් වෙන්න ඕනේ. විද්‍යාව පුළුවන් වෙන්න. ඉතින් මේ වගේ එක වර්ගඵලය හොයන්න. මේ වගේ එක වර්ගඵලය හොයන්න. ඔයාගේ ගණිත දැනුම හදලා තියාගන්න ඕනේ. හොඳයි. රයිට්. එහෙනම් දැන් බලන්න මේකේ වර්ගඵලය කොහොමද වෙන්නේ කියලා. මේ කොටස් දෙකක් තියෙනවා නේද? බලන්න මෙන්න මෙතන තියෙනවා මේකේ විස්ථාපනය. මෙන්න මේ වගේ එකක මුළු විස්ථාපනය අහනවා අපේ. මේ වගේ එක මුළු විස්ථාපනය අහුවොත් කොහොමද හොයන්නේ? එහෙනම් සරලයි. හරි. කොහොමද මේ වගේ එකක මුළු විස්ථාපනය හොයන්නේ? හරි. බලන්නකෝ මෙතන මේ කොටස. මේක අපිට ගන්න පුළුවන් අපි නිකන් A B C D කියමුකෝ. හරි. කොහොමද අපි ABCD වර්ගඵලය හොයන්නේ? ABCD වර්ගඵලය හොයන්නේ. ABCD වර්ගඵලය හෙව්වොත් ඔයාට ලැබෙනවා කවුද? ABCD වර්ගඵලය හෙව්වොත් right මේ තියෙන්නේ මොකද්ද බං එතකොට මේ ABCD මොන ජ්‍යාමිතික හැඩයක්ද? ඍජුකෝණාශ්‍රය. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද බං? දිග වැඩි කිරීම අල. හරි. දිගයි පල්ලයි ගුණ කරපන්. එතකොට මේකේ ඔයාට එනවා 30යි 20යි. එහෙනම් කීයක් දෙන්නේ? 600යි මීටර කියලා එනවා. හරි. ඇයි මේ මීටර කියලා ආවේ? ඇයි? වර්ගඵලයෙන් ඔයාට ලැබෙන්නේ කවුද? විස්ථාපනය නිසා. වර්ගඵලයෙන් ඔයාට ලැබෙන්නේ විස්ථාපනය නිසා. ඔච්චරයි කතාව. හරි. ඊළඟට එතනින් ඉවරද නෑ. මෙතන තව පොඩි ත්‍රිකෝණයක් තියෙනවානේ. මේ බලන්නකෝ. චූටි ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මේ ත්‍රිකෝණයක වර්ගඵල හොයන සමීකරණය ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. BCD කියලා ගමුකෝ අපි. එතකොට BCD වර්ගඵලය සමානයි කවුද? BCD වර්ගඵලය සමානයි right භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස නේද? ආධාරකය වැඩි කිරීම ලම්බ උස. හරි. එතකොට ඔයාට එනවා උත්තරේ බං භාගයයි ආධාරකය කියලා කිව්වහම 20 ඉඳන් 25ට වෙනස 5යි. මෙතන ඩෙල්ටා x කැලලනේ මෙයා නේද? මේ ත්‍රිකෝණේ මේ දුර කවුද? 5යිනේ 25යි 20 වෙනස 5යි. ලම්බ උස කීයද? 30යි. ලම්බ උස කීයද? 30යි. එතකොට භාගය එකයි 15යි. 15 සරක් 5 පසර 25න් 5යි දෙකක් ඉතුරුයි. පසරක 5යි 2යි 7යි. 75යි මීටර.
එහෙනම් මේ තියෙන මොන දුරද පුතේ? මෙතන මේ 600 කියලා ඇවිල්ලා තියෙනවාට මොන දුරද? ඒකාකාර වේගයෙන් සිදු කරපු විස්ථාපනය. ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. හරි. ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. එතකොට මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ මන්දනයෙන් සිදු කළ විස්ථාපනය. මන්දනයෙන් සිදු කළ විස්ථාපනය. එතකොට මුළු විස්ථාපනය මේ තියෙන ඒකාකාර ප්‍රවේගයේ මේ ටික හරි එන සරලයි. මේ ටික මන්දනයෙන් සිදු කළ විස්ථාපනය. හරි. එතකොට මුළු විස්ථාපනය එහෙනම් සරලයිනේ. මුළු විස්ථාපනය කියන්නේ ওই දෙක එකතුව බං 600 ධන 75 එහෙනම් වාට එනවා 675යි මීටර කියලා. 675යි මීටර කියලා. හරිද? රයිට්. පුතේ පැහැදිලි නේද වැඩේ? එහෙනම් දැන් ඔන්න අපි බලමු තව ගානක්. හරි? ලියා ගන්නකො මෙහෙම එකක්. නිශ්චලතාවයෙන් ගමන් අරඹා නිශ්චලතාවයෙන් ගමන් අරඹා නිශ්චලතාවයෙන් ගමන් අරඹා නිශ්චලතාවයෙන් ගමන් අරඹා 2ms ඍණ 1 ඍණ 2 සමාන වෙන්න 2ms ඍණ 2 ඒකාකාර ත්වරණයෙන් 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 තත්පර 10ක් චලිත වේ. තත්පර 10ක් චලිත වේ. තත්පර 10ක් චලිත වේ. ඉන්පසු තවත් තත්පර 20ක් තත්පර 20ක් ඒකාකාර ප්‍රවේගයෙන් ඉන්පසු තත්පර 20ක් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී ඉන්පසු තත්පර 20ක් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වී තවත් තත්පර 5ක් පුරා මන්දනය කර නිශ්චලතාවයට පත්වේ. තව තත්පර 5ක් පුරා මන්දනය කර නිශ්චලතාවයට පත්වේ. හරි. දැන් ඔකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි අඳිමුකෝ. මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. එයි මම කොහොමද මේ හැඩය තෝරගත්තේ? එනම සරලයිනේ. මුලින් ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. ඒකාකාර ත්වරණයෙන් ගියා. ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. මන්දනයෙන් ගියා. මුලින්ම තත්පර 10යි. ඊට පස්සේ තවත් තත්පර 20ක්. එහෙනම් මෙතනම් 20ක්. ඒ කියන්නේ තත්පර 30යි. ඊට පස්සේ තව තත්පර 5ක්. එහෙනම් මෙතන 35යි. මේ පැත්තට කාලය. හරි. ඊළඟ මේ පැත්තට ප්‍රවේගය. ඔහොම නෙන්නේ නේද? ඔන්න ඔය විදිහට දෙයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ 10යි 30යි 35යි තත්පර. හරි. රයිට්. ඊට පස්සේ දැන් මේකේ අපිට ත්වරණය දුන්නේ නැත්තටම මට මෙහෙම ගානක් ගියේ නෑ මේ O level වල මේ කැලේ තියනවාද කියලා. ඒ කියන්නේ ත්වරණය දීලා තියෙද්දි ප්‍රවේගය හොයාගන්න එක තියනවද දන්නේ නෑ. හරි. ත්වරණය දීලා තියෙද්දි ප්‍රවේගය තියනවද දන්නේ නෑ. මම ඒක බැලුවේ නෑ. විභාග ගණන් වල නම් එහෙම එකක් නෑ. මට නිකන් අර ගානක් ගියේ නෑ. උසස් පෙළ නම් මේක තියෙනවා අපිට. ඒක තමයි එකපාර දීලා දැම්මා. අපි ඊළඟ පාර ප්‍රස්තාරයක් දීලා හදන එකක් කරමු. හරි. එහෙම එකක් කරමු. දැනට මම මේ ගාන හදලා ඉන්නම්. මට මේ ගානක් ගියේ නෑ එච්චර. රයිට්. ත්වරණය දීලා තියෙද්දි ප්‍රවේගය හොයාගෙන ගාන හදන්න අපිට තියනවද දන්නේ නෑ. හොඳේ. කමක් නෑ බලමුකෝ. එතකොට මුලින්ම අපි හිතමු මෙතන ප්‍රවේගය v කියලා. ප්‍රවේගය v. කලින් දත්ත සිද්ධියමනේ අපි දන්නවා අනුක්‍රමණය සමානයි y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. එතන මෙතන අවසන් එකේ මුල් එක අඩු කරන v ඍණ බිඳුව
බෙදන්න ඕනේ 10 රින බිඳුව. මේක ටිකක් අලුත් ෆෝමැට් එකක්. චුට්ටක් විතර ඇයි. කලින් අපිට ප්‍රවේගය දීලා තොරණය හුවේ. අපි හදපු ගණන් දෙකේම. හැබැයි දැන් මම කරන්නේ තොරණය දීලා ප්‍රවේගය හොයන්නයි යන්නේ. ඉතින් අර වැඩේම තමයි ප්‍රවේගය v කියලා හිතාගෙන ගාන හදාගෙන යනවා. 10 රින බිඳුව. ඊට දැන් මම දන්නවා හැබැයි තොරණය කීයයි කියලාද? 2යි කියලා. එහෙනම් 2 v බෙදීම 10යි. එහෙනම් මට එනවා ප්‍රවේගය කීයයි කියලාද? 20ක් කියලා එනවා. එහෙනම් ප්‍රවේගය 20යි කියලා දැන් මම දන්නවා. හොඳේ. ප්‍රවේගය 20යි කියලා මම දන්නවා. හරි. එහෙනම් ඔන්න මෙන්න මම හොයාගත්ත ප්‍රවේගය. හොඳයි. ඊළඟට මේකේ මන්දනය හොයනවා නම් කවුරු හරි. හරි. ආයෙත් අර විදිහටම යන්න පුළුවන් ඔයාලට. කවුරු කෙනෙක් මෙන්න මේ කෑල්ලේ මොකක් හොයනවා නන්ද? මන්දනය හොයනවා නම්. මේ කෑල්ලේ මන්දනය හොයනවා නම්. එයාටත් පුළුවන් මේ වැඩේම කරන්න නේද? අනුක්‍රමණය සමානයි කවුද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නේ නේද? y කණ්ඩායම නිසා. එතකොට එයාගේ ඉන්නේ බිඳුව ඍණ v. ඇයි ඒ? හේතුව බිඳුවනේ අවසානික බිඳුවෙන් මේක අඩු කරා. ඒතර v දැන් ඔහා දැනගත්තා. මෙතනින් හදලා 20යි කියලා. බෙදන්න ඕනේ x කණ්ඩායම් 35 ඍණ 30. එහෙනම් ඍණ 20 බෙදීම 5යි. එහෙනම් ඍණ 4ක් කියලා උත්තරයක් එනවා. මන්දනය ගානක මන්දනය අහලා තිබ්බොත් හරි ගානක මන්දනය අහලා තිබ්බොත් මම ඇයි මේ හයිලයිට් කරලා කියන්නේ අහලා තිබ්බොත් වගේ එකක් මම දැක්ක ගොඩක් වෙලාවට මේ කොටස් වලට වඩා විභාගයට අහන්නේ ඔයාලගේ මෙන්න මේ විස්ථාපනය සම්බන්ධ කතා. හරි ප්‍රවේග ප්‍රස්තාරය දීලා මේකේ තියෙන විස්ථාපනය සම්බන්ධ කතා තමයි ඔයාගෙන් ගොඩක් වෙලාවට අහලා තියෙන්නේ. හොඳයි. එතකොට මේකෙදි මෙන්න මේ විස්ථාපනය හොයද්දී විස්ථාපන තුනක් තියෙනවා නේ පුතා. මොනවද තියෙන විස්ථාපන තුන? හරි. මුලින්ම මට කියන්නකෝ. ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය කියන්නේ මේකේ කොයි කෑල්ලද? මේ ප්‍රස්ථාරය. හරි. දැන් මාත් එක්කම යන්න ඕන ඔයාලා නිකන් ඉන්න එපා. හරි. මේක දිහා නිකන් ඔයා නිකන් අර ෆිල්ම් එකක් බලනවා වගේ මේක දිහා බලන් හිටියොත් ඔයාලට පට්ට අප්පිරියයි පිට බෝරින් කම්මැලි දෙනවා. හරි. එහෙම බලන් ඉන්න එපා බං. හරි. මේකේ මොකද කරන්නේ? චුට්ටක් සීන් එකේ බලපන්. දැන් බලපන් මේකේ තොරණෙන් ගිහිල්ලා තියෙන සිදු කරලා තියෙන විස්ථාපනය කියන්නේ කවුද බං? හරි. තොරණෙන් සිදු කරලා තියෙන විස්ථාපනය කියන්නේ කවුද? මේ මූනේ බං. හරි. මෙන්න මූ. හරි. තොරණෙන් සිදු කරලා විස්ථාපනය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එච්චරයි. ඇයි? ඔබට මම කලින් කිව්වා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය කියන්නේ මොකක් කියලාද? යට වෙන වර්ගඵලය කියලා. එතකොට තොරණෙන් සිදු කළ විස්ථාපනය කොහොමද? තොරණ කෑල්ලට යට වෙන වර්ගඵලය බං. හරි. තොරණ කෑල්ලට යට වෙන වර්ගඵලය. එහෙනම් මෙන්න මේ කෑල්ල. අපි හිතමු ඒක රතු පාටින් මාක් කරමුකෝ. හරි. මෙන්න මේ රතු පාට වර්ගඵලය. හරි. මෙන්න මේ රතු පාට වර්ගඵලය. ජ්‍යාමිතික හැඩය. හරි. රතු පාට ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔව් ඔච්චරයි බං තොරණෙන් සිදු කළ විස්ථාපනය කියන්නේ. හරි. ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය කියලා ඇහුවොත් කොයි කෑල්ලද එහෙනම්? ඒකාකාර ප්‍රවේග කෑල්ලට යට වෙන වර්ගඵලය. කොච්චරයි? ඒකාකාර ප්‍රවේග කෑල්ලට යට වෙන වර්ගඵලය. කවුද දැන් ඔක ඒකාකාර ප්‍රවේග කෑල්ල නේ? එතකොට තියෙන්නේ. ආයෙනම් ඒකට යට වෙන වර්ගඵලය තමයි බං ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. ඊළඟට මන්දනෙන් සිදු කළ විස්ථාපනය. අවු මේ කළු පාට වර්ගඵලය. මේ කළු පාට වර්ගඵලය. හරි ඔච්චරයි කතාව. එන්න සිම්පල්. හරි. එහෙනම් පටස් ගාලා බලමු අපි. මොකක්ද? අර රතු පාට කෑල්ල. එතම රතු පාටින්ම ලියන්න. අවුලක් නැහැ පේනවනේ. එතකොට ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය. ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය. ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය සමානයි කලින් අගෙන් භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බෝස ආධාරකය 10යි ලම්බෝසවා මෙතනින් හොයාගත්ත පුතා 20යි කියලා. 20යි. එහෙනම් ඔයාලට නම් මේකට මේක කැපිලා ගියා 5යි 5 20 100යි මීටර කියලා. එහෙනම් ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය නැත්නම් රතු පාට වර්ගඵලය කීයද පුතා? 100යි මීටර. හරිද? ඊළඟට ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය. ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය කොහොම නිකම්ම මේ ඍජු කෝණාශ්‍ර වර්ගඵලයේ බද දිග වැඩි කිරීම පළලක්. හරි දිග වැඩි කිරීම පළල. එතකොට කවුද එන්නේ? මම මෙතන උසස් දැන් මේ උස හොයාගෙන තියෙන්නේ කීය කියලාද 20යි කියලා. 20 වැඩි කිරීම මේ දුර කීයද? ඒකත් 20යි. එහෙනම් එතනින් එනවා යාට කීයක් කියලාද? 400යි මීටර කියලා. එහෙනම් වැඩේ ගොඩ ඊළඟට මන්දනයෙන් සිදු කළ විස්ථාපනය. මන්දනයෙන් සිදු කළ විස්ථාපනය සමානයි කවුද? මන්දනය කියන්නේ මේ කෑල්ලනේ. එහෙනම් කලින් වගේමයි භාගයයි අපි හොයාගත්තා ආධාරකය මෙතන 5යි ලම්බ උස 20යි. එහෙනම් කැපිලා ගියා 10යි 50යි.
එහෙනම් 50යි මීටර කියලා එනවා. එහෙනම් මුළු විස්ථාපනය කියන්නේ කවුද පුතා? මුළු විස්ථාපනය. මුළු විස්ථාපනය කියන්නේ කවුද? ඉතින් මේ තුනේ එකතුව නේද? කවුද? 100 ධන 400 ධන 50. දැන් මේක එකතු කරාම ආට උත්තරේ එනවද නැද්ද? එනවනේ 100යි 500යි 550යි. 550යි මීටර කියලා උත්තරේ අට ගන්න පුළුවන්. බලන්න කොයිතරම් ලේසිද කියලා. හරි අපි විභාග ගන්නකොත් හදමු ඈ. විභාග ගන්නට යන්න කලින් මේ ගන්න පොඩ්ඩක් හදලා යන් අපි අද ටක් ගාලා බලහන්කෝ. right. දැන් අපි හිතමු මෙහෙම ඔයාලට දීලා තියෙනවා ප්‍රස්තාරයක්. හරි. ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ඔයාලට දීලා තියෙනවා. මේ පැත්තට ප්‍රවේගය, මේ පැත්තට කාලය. එකක් දීලා තියෙනවා ඔයාලට. හරි. මෙතන දීලා තියෙනවා 20යි. මෙතන 30 විනාඩියක් දාමුකෝ. 50යි මෙතන 70යි. right. මොකද 70 තුල එකක් දාමු. 80යි වගේ දාමු. හරි 80යි. කාලය තප්පර වලින්. ඔන්නම දීලා තියෙනවා. මෙතන අගේ දීලා තියෙනවා 40යි කියලා. right. දැන් ඔයන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද මේ ප්‍රස්තාරේ දීලා? මේ ප්‍රස්තාරේ මේ හැඩය දීලා ඔයන් අහන්න පුළුවන් තොරණය කීයද? තොරණය කීයද? මන්දනය කීයද? තොරණෙන් ගිය දුර විස්ථාපනය කොච්චරද? ඒකාකාර ප්‍රවේගයෙන් ගිය විස්ථාපනය කොච්චරද? මන්දනෙන් සිදු කරපු විස්ථාපනය කොච්චරද? මුළු විස්ථාපනය කොච්චරද වගේ ටෙක්නිකල් ප්‍රශ්න ටිකක් ඔයන් අහන්න පුළුවන්. මේකත් එක්ක අහන්න පුළුවන්. ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් ඔයගෙන්. හරි. මුලින්ම අපි තුමු තොරණය කීයද කියලා අහුවා. හරි. තොරණය කොහොමද හොයන්නේ? එනම ලේසියි පුතේ මේකේ අනුක්‍රමණය. දැන් මුලින්ම දන්නවා අනුක්‍රමණය නේද? මේකේ අනුක්‍රමණය. එතකොට ඔයාලට එනවා y ඛණ්ඩාංක වෙනස. හරි. 40 ඍණ බිඳුව. පසුව එකෙන් මුල් එක අඩු කරා 40 ඍණ බිඳුව 20 ඍණ බිඳුව. හරි. එහෙනම් ඔයාලට දෙකක් කියලා එනවද නැද්ද? දෙකක් කියලා එනවා. එහෙනම් ලේසි තොරණය. ඊළඟට අපෙන් අහුවොත් මන්දනය. මන්දනය කියද්දි මෙතන 40යි. ආයෙත් අනුක්‍රමණයක් තමයි ඔයා හොයන්නේ. අනුක්‍රමණයක් හොයන්නේ. හොයද්දි මෙතන බිඳුවෙන් 40ක් අඩු වෙනවා වගේ. බිඳුවෙන් 40ක් අඩු කරා බෙදනවා 80 ඍණ 50න්. එතකොට ආට එනවා 40 බෙදීම 30ක් වාගේ උත්තරයක්. ටිකක් ඇත උත්තරයක්. 1 දශම ගානක් එන්නේ නේද? 1 දශම 4 බෙදීම 3නේ. 1 දශම කීයද? 4 පිළිකම් බෙදමු. පොඩි එකා වගේ නේ. බලන්න නැත්නම් අවුල් ගියොත් මම එකපාර ලියලා 4 බෙදීම 3 බෙදුවහම අපට එනවා 1යි සෝරි මේ අනිත් පැත්තනේ දීලා තියෙන්නේ. 4 බෙදීම 3. හරි. 1යි 3යි කීයක් ඉතුරුද? එකක් ඉතුරුයි දශම ස්ථානයේ තිබ්බා. රයිට්. එතකොට ඔයාලට බිඳුවක් ගන්න පුළුවන් 10ට 3යි 3 අරක් 3 9යි ඒත් එකක් ඉතුරුයි. එහෙනම් 1.3යි 3ක් වගේ උත්තරයක් එනවා නේද? එහෙනම් මන්දනේ ඔයාලට ගන්න පුළුවන් 1.3යි 3යි. ඊළඟට ඔයාලා අහන්න පුළුවන් කැලේ ටිකක් ආයේ තියෙනව මොනවද? ඔයාලා අහන්න පුළුවන් තව කැලේ ටිකක් තියෙනවා. මොනවද ඔයාලා අහන්න පුළුවන්? ත්වරණයෙන් සිදු කරපු විස්ථාපනය, ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කරපු විස්ථාපනය, මන්දනයෙන් සිදු කරපු විස්ථාපනය. පුතා එතකොට ඒකාකාර ත්වරණයෙන් සිදු කරපු විස්ථාපනය කිව්වහම මේ ප්‍රස්තාරයට කවුද? ඒකාකාර ත්වරණයෙන් සිදු කරපු විස්ථාපනය කියන්නේ මෙන්න මේ කැලේ. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය. ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කරපු විස්ථාපනය කියවුවාම මේන් ඒකාකාර ප්‍රවේග කැලල. එහාට යට වෙන වර්ගඵලය. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කරපු විස්ථාපනය කියන්නේ මේ කැලල. ඒකාකාර මන්දනයෙන් නැත්නම් මන්දනයෙන් සිදු කරපු ඍණ විස්තරණයෙන් සිදු කරපු විස්ථාපනය කියලා ඇහුවොත් කොයි කැලලද මෙන්න මේ වර්ගඵලය. ඔච්චරයිනේ කැලල ටික. දැන් වාගේ සාමාන්‍ය පෙළ ගණිත දැනුම තියෙන්න ඕනේ. ත්‍රිකෝණ කැලලක වර්ගඵලය හොයන්න. සමචතුරස්‍රයේ ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න. ඒක බැරි නම් ඒක වෙනම පල්ලෙහා කමෙන්ට් එකක් දාලා තියපල්ලා. නැත්නම් අර කිව්ව ගෲප් එකට මෙසේජ් එකක් දාපන්. එහෙම වෙනම පාඩමුත් කරමු අපි. හරි. හරියට අත්‍යවශ්‍ය වුණත් කරමු අපි. රයිට්. ඕකේ. එහෙනම් අපි දැන් බලමු ත්වරණයෙන් සිදු කරපු විස්ථාපනය. ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය. ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය කියන්නේ ත්‍රිකෝණයක වර්ගඵලයේ භාගයයි ආධාරකය. ආධාරකය කවුද පුතා? මෙතන නම් 20යි මෙතන බිඳුව යා. එහෙනම් 20යිනේ වැඩි කිරීම ලම්බ උස කීයද? 40යි. පුතා මේක සුළු කරාම වාට එනවා 400යි මීටර කියලා. මේක සුළු කරාම වාට එනවා
400යි මීටර. එහෙනම් ලේසියිනේ. ඊළඟට ඒකාකාර ත්වරණයෙන් ඒකාකාර ත්වරණයෙන් සිදු කළ විස්ථාපනය. ලේසි. ත්‍රිකෝණාශ්‍රයක් තියෙන්නේ. දිග වැඩි කිරීම පළල නේද? අර කලින් කිව්වා වගේ දිග වැඩි කිරීම පළල. හරි. දිග කීයද? 40යි. මේ දිග වැඩි කිරීම පළල මේක පැත්ත බලන්න. 20යි 50 මෙතන 50යි මෙතන 20යි නම් මේ ગેප් එක කීයද? 30යිනේ. තුනක් අතර 12යි 1200යි මීටර කියලා එනවා. ඊළඟට මන්දනෙන් සිදු කළ විස්ථාපනය මේ ත්‍රිකෝණ කෑල්ල. එතකොට ඔයාට එනවා මන්දනයෙන් සිදු කළ විස්ථාපනය සමානයි භාගයයි ආධාරකය 30යි ලම්බ උස 40යි මේ කැපිලා ගියා ධන 20යි 3 2 6යි 600යි මීටර. එහෙනම් මුළු විස්ථාපනය නා පුතා ඔය ටික එකතුව මුළු විස්ථාපනය 600 ධන 400 ධන 1200 එහෙනම් 2200ක් එනවනේ 2200 මෙතන 10යි මෙතන 1200යි 2200යි මීටර කියලා එනවා ඔයාට කවුද මුළු විස්ථාපනය මම හිතනවා දැන් ඔන්න කතන්දර දෙක පැහැදිලි ප්‍රවේගකාල ප්‍රස්ථාරයක තියෙනම දේවල් දෙකයි මොනවද ඔයාලට තියෙන දේවල් දෙකයි ත්වරණය කැලලයි විස්ථාපනය කැලලයි ගැන තමයි අහන්නේ හරි ත්වරණය ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන් අනුක්‍රමණය ඊළඟට යට වෙන වර්ගඵල ටික යට වෙන වර්ගඵල වල ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න ආයෙත් ත්‍රිකෝණයක් ওই ටික තමයි ඔයාලට කරකෙන්නේ එක්සෑම් එකේ. හොඳයි අපි බලමු දැන් 2015 එක්සෑම් එකට ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්නයක කොටසක්. හරි. රයිට්. ඒ කොටසත් මම පැහැදිලි කරන්න මම ආයෙ ගාන කියවන්න යන්නේ නැහැ. මම කෙලින්ම ගාන හදන්න යන්නේ. ඔයා ඒ ගාන හදනවා නම් පොඩ්ඩක් මෙතනින් වීඩියෝ එක පෝස් කරලා 2015 ප්‍රශ්නය අරන් හදන්න. හදලා ඉවර වෙලා මේ උත්තරේ බලන්න. ඒක තමයි වඩා සුදුසු ක්‍රමය. හොඳයි. අපි එහෙනම් බලමු. දැන් ඔයාලට පුළුවන් අපි මේ වෙනකන් ඔයා වැඩ ටික හරියට මාත් එක්ක කරන් ආව නම් ඔයාලට මේ වෙද්දි මේක ඕකේ. හරි මේක ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. මොනවද ඒ කිව්ව කතා ටික කියලා. එතකොට ඔයාලට තියෙන දැන් ටක් ගාලේ ගාන හදන්න තනියෙන් වීඩියෝ එක පෝස්ට් කරලා ගිහිල්ලා ටක් ගාලේ ගාන හදලා බලන්න. ඊට පස්සේ අපි දැන් මම උත්තරේ සාකච්ඡා කරන්නයි හදන්නේ. හොඳයි. 2015 ප්‍රවේගකාල ප්‍රස්ථාර ගානක් අපිට ලැබිලා තියෙනවා මෙන්න මෙහෙම. සිහිය සඳහන් කළ ගිලන් 2015 දෙසැම්බර් තිබ්බ එක්සෑම් එකක තුන්වෙනි කොටස 9 වෙනි ගානේ. හරි. මූලික රෝහලක සිට ජාතික රෝහල දක්වා සිදු කළ චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය දැක්වේ. ප්‍රස්ථාරයේ භාවිතයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ආට මෙන්න මේ පිළිතුරු සපයන්න කියලා කියනවා. රයිට්. ගිලන් රථයේ ගමන් කළ ඒකාකාර ප්‍රවේගය. අයියෝ සිම්පල් නේ නැද්ද? පට්ටලේසි නේ. යකෝ මේක දිහා බලපු ගමන් ඕනෙකට පේනවද නැද්ද? පේනවා. බලපන්කෝ. දැන් ඒකාකාර ප්‍රවේගය කීයද කියලා අහනවා ප්‍රස්ථාරය. ප්‍රස්ථාරයේ ඒකාකාර වේගය අඩු වෙලා වැඩි වෙලා නැතුව නියතව තියෙන වේගය කීයද පුතේ? නියතව තියෙන වේගය ඒකාකාර ප්‍රවේගය මාරම සරල ප්‍රශ්නයක්. හරි. එන්නම ලේසි ඔයාලට මේක ගොඩ දාන්නම පුළුවන් එක්සෑම් එක තරම් අමාරු නෑ. ඔය සයන්ස් කියන එකේම අමාරු සබ්ජෙක්ට් එකක් නෙමෙයි පුතා හරි. එහෙනම් උත්තරේ කීයද බං 60යි නේ බං බලපු ගමන් පේනවනේ ඒකාකාර වේගය 60යි. ඇයි අර ප්‍රස්ථාරය නියතව තියෙන්නේ? රයිට්. ඊට පස්සේ කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ විස්ථාපනය මෙන්න මෙච්චරයි නම් චලිත කාලය දැන් ඔන්න ලේසි. හරි. ප්‍රස්ථාරයක ඔයාලත් බෝඩ් එකේ අඳින්නම් මේකට. හරි. රයිට්. මේක 60යි මේක 40යි මේ කෑල්ල 20යි. මෙන්න මේ ටයිම් ગેප් එක කීයද කියලා තමයි අහන්නේ. මොකද අපි ඉස්සෙල්ලා කතා කරපු එක. හරි ඒකාකාර වේගයෙන් යනකොට කවුද? විස්ථාපනය කියන්නේ මෙන්න මේ වර්ගඵලය නේද පුතේ? අපි කලින් ගණන් වල හැදුවේ. මතකයිනේ. එහෙනම් ඕකම කතාව. එහෙනම් ඒ නිල් පාට වර්ගඵලය ගන්නනේ තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ විස්ථාපනය අපි දන්නවා කවුද? අර කෑල්ලේ දිගයි පළලෙයි ගුණිතය. එහෙනම් දිග පළල ගුණිතය කියන්නේ 60යි t එකේ ගුණිතය. හැබැයි අපිට දීලා තියෙනවා දත්තයක්. මේක 1500යිලු. සෝරි 15000යිලු. 15000 මීටරලු. එහෙනම් 15000 සමානයි 60යි t1. මාර ලේසියනේ පුතේ. මේකට
මේ බිංදුව කැපෙනවා මෙතන කැපීම් කරන්න එපා. කොහොම ආදේශ කරලා බලන්න. මේ කෑල්ල දැන් දීලා තියෙනවා. දීලා මේක අහනවා. ඉස්සෙල්ලා අපි මේක දන්නවා මේක කිව්වා. දැන් මේක දීලා මෙයාව අහනවා. සරල සමීකරණයක් සියලු කිරීම. ගණන් ආයෙ චුට්ටක් ඕන වාට දැන් ඈ. 15000 බෙදීම 60 සමානයි t1 බිංදුවට බිංදුව කැපිලා යනවා. දෙන්නම මට පේනවා 3ෙන් බෙදෙනවා කියලා පහසුවෙන්. 3ෙන් 15 බෙදුවම 5යි. මේක බෙදුවම 2යි. එහෙනම් 250යි තප්පර කියලා එනවා ඔයාට කවුද? 250යි තප්පර කියලා එනවා B කොටසේ උත්තරේ. රෝහල් දෙක අතර දුර. හරි. දැන් මොකද්ද රෝහල් දෙකක් අතර දුරක් කොහොමද අපි හොයන්නේ? එහෙනම් ලේසි පුතා මොකද්ද? රෝහල් දෙක අතර දුර කියලා කියන්නේ දරුවෝ මේ ගිලන් රථයේ ගියපු මුළු දුරද නැද්ද? මුළු දුර. දැන් ගිලන් රථයේ ගියපු දුර. නැත්තම් ඔයා Google Map දාලා හරි එහෙම වෙන විදිහකට රෝහල් දෙක අතර දුර හොයන්න බෑ. ගිලන් රථයේ ගමන් කළ මුළු දුර. දැන් අර අපි කලින් කරපු වැඩේ. දැන් ඒකාකාර වේගෙන් ගිහිල්ලා තියෙන්නේ 15000 කියලා දන්නවනේ. එහෙනම් ඔයාලට සිද්ධ වෙනවා තොරණෙන් ගියපු එකයි මොකක්ද? මන්දනෙන් ගියපු එකයි හොයන්න. තොරණෙන් ගියපු එකයි මන්දනෙන් ගියපු එකයි හොයන්න. තොරණෙන් ගියපු එක මෙන්න තොරණෙන් ගියපු කෑල්ල. මෙන්න තොරණෙන් ගියපු එක මෙන්න මන්දනෙන් ගියපු එක. බලමු දැන් තොරණෙන් ගියපු එක. හරි. තොරණෙන් ගමන් කළ විස්ථාපන. තොරණයෙන් ගමන් කළ විස්ථාපනය භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස රයිට් කැපෙනවා මෙතන 20යි දෙවරක් 6 12යි බිංදු 2යි එහෙනම් 1200ක් මීටර ගිහින් තියෙනවා කොහොමද තොරණයෙන් ඊළඟ කෙලවරේ මන්දනයෙන් සිදු කළ විස්ථාපනය හරි ඒකත් ත්‍රිකෝණයක් නේද ඒකත් ත්‍රිකෝණයක් එතකොට මන්දනයෙන් සිදු කළ විස්ථාපනය සමානයි කවුද මන්දනය සිදු කළ විස්ථාපනය කිව්වම භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස හරි මේකට කැපිලා ගියා 10යි 600යි මීටර හරි 600 මීටර කියලා එනවා ඔන්න ඒ කැලේ ටික ඉවරයි හොඳයි එතකොට මුළු විස්ථාපනය හොයද්දී නැත්නම් රෝහල් දෙක අතර දුර හොයද්දී C කොටස කියන්නේ මෙන්න මෙයාපු උත්තර ටිකේ එකතුව. එහෙනම් 15000 ධන කීයද 1200 ධන 600 රයිට් මේ තුනම එකතු කරා නම් ආට උත්තරේ ලැබෙනවද නැද්ද ලැබෙනවා හරි මේ තුන එකතු කරලා දාපන් ඉතින් උඹට එකතු කරන්න කියලා දෙන්න බෑනේ ඕනේ නෑනේ හරි පුළුවන් එකතු කිරීම චූටි කා දෙක හතරදා වගේ පුළුවන් නේද මූලික රෝගියා මූලික රෝහයෙන් මාරු කර යවූ මොහොතක මිනිත්තු 30ක් ඇතුළත ශරීර කර්මයක් ආරම්භ කරන්න ඕනේලු එතකොට මේ ගානේ මම හිතන්නේ මේ කෑල්ල තමයි චුට්ටක් හાર્ඩ් කෑල්ල මේ ශරීර කර්මය ආරම්භ කරන්න නම් වෛද්‍යවරුන්ට පුළුවන් ද බැරිද කියලා අහනවා. විනාඩි 30ක් අපිට තියෙනවා. හරි. හොඳට මතක තියාගන්න විනාඩි 30ක්. එහෙනම් විනාඩි 30ක් කියන්නේ තප්පර කීයද කියලා බලන්න ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම බලන්න විනාඩි 30ක් කියන්නේ තප්පර කීයද කියලා. විනාඩි 30ක් කියන්නේ තප්පර වලට හරවද්දි 30 වැඩි වෙන්න ඕන බං 60. ඒතර 3 වරක් 6 18යි බිංදුව 2යි. එහෙනම් ඔයාලට තප්පර තියෙනවා 1800ක්. මිනිත්තු 30ක් කියලා කියන්නේ තප්පර 1800ක් ඔයාලට තියෙනවා. එතකොට ගිලන් රථයේ ගිය කාලේ මුළු කාලේ කොච්චරද ගිලන් රථයට මුළු කාලය මෙතන තප්පර 40යි මේක 250යි කියලා හෙව්වා හරි 250යි නේද රයිට් බිංදුවකට බිංදුව කැපිලා ගියා yes 60ක වේගෙන් ගියේ නේද තප්පර හරිනේ බං රයිට් නිකන් ඩවුට් එකක් වගේ මතන 1800ක් එද්දි මෙතන චූටි උත්තරයක් නේ තියෙන්නේ ඒකයි මම බැලුවා ලක් නැහැ හරි 250යි එතකොට මෙතන 40යි 250යි මෙතන 20යි. එහෙනම් මුළු කාලේ මේ ගිලන් රථයට ගිහින් තියෙන කාලය කොච්චරද? මෙතන එකතු කරලා බලන්න. හරි. මෙතන 90යි, බිංදුවයි, 40යි, බිංදුවයි බිංදුවයි. එතකොට 4යි 5යි 9යි 2යි 11න් 1යි එකක් ඉතුරුයි. 3යි. තප්පර 310යි යන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම රෝගියා බේරගන්න පුළුවන්. ඒ තප්පර 310කදී ගිහිල්ලා නම් තප්පර 1800ක් අපිට තියෙනවා. විනාඩි 30ක්ම තියෙනවා යන්න. හරි. තප්පර 1800ක් තිබ්බා. තප්පර 310න් ගියා. එහෙනම් ශල්‍ය කර්ම කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් කියලා ලිව්වා. එච්චරයි. අන්න බලන්න කොයිතරම් ලේසිද කියලා. හරි. ඔයාලා තව මේකත් එක්ක තව මොන හරි ඔයාලට වීඩියෝස් ඕන නම් ධාරාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් වෙන්න පුළුවන්. අන්න ඒවයි කොටස් අවශ්‍යයි නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. බොඩි මැසේජ් එකක් දාන්න ගෲප් එක ඇතුළේ ඇඩ් වෙලා. එතකොට මම මේ පාඩම් ටික ඔයාලා වෙනුවෙන් කරන්න. හරි අවශ්‍ය පාඩම් ටික දැන්ට මට මේ හිතෙච්ච පාඩමක් මම පළවෙනියටම කරේ. මට අයිඩියා එකක්වත් නැහැ. මොනවද කරන්න ඕනේ කියලා. හරි. අපි බලමු ඒවා. ඊළඟට ඔන්න බලමු 2016 ප්‍රශ්නේ. 2016 ප්‍රශ්නේ තවලා ගන්න. 2016 ප්‍රශ්නේ මම ටක් ගාලා සාකච්ඡා කරනවා. හරි. ඒක තමයි දැන්ට කරන අන්තිම එක අදට
ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට ඔයා මේ කැලකුලේට් කරලා ප්‍රවේග කාල ප්‍රස්ථාර කොටස අනිවාර්යෙන් ගොඩ දාගන්න. හරි එක්සෑම් එකේ ආවොත් හරි බලමු 2016 ඇවිල්ලා තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර ගානක්. හරි. බලමුකෝ අපි රූපේ පෙන්වන්න ඇත්තේ උද්‍යානයක සරල රේඛීය මාර්ගයක දිවන සෙල්ලම් දුම්රියක ආරම්භයේ සිට ගමනාන්තය දක්වා ප්‍රවේග කාල ප්‍රස්ථාරයයි. පහයි 35යි 40යි මේක 3යි. හරි. මේක බිඳුවයි. හොඳයි. ඔන්න ඔය දත ටික තමයි දීලා තියෙන්නේ. ඔච්චරයි. හරි. මේක අහලා නැහැ. මේක ඒකාකාර ප්‍රවේගය කීයද? මේක නම් අහලා නැහැ. මේක ඒකාකාර ප්‍රවේගය කීයද? 3යිනේ. හරි. බැලුව ගමන් පේනවා. හොඳේ. මේක ඒකාකාර ප්‍රවේගය කීයද? 3යි. එතකොට සෙල්ලම් දුම්රියේ චලිතය ස්වභාවය කෙටියෙන් පැහැදිලි කරන්න. ලේසි. ත්වරණයෙන් ගියා, ඒකාකාර ප්‍රවේගයෙන් ගියා, මන්දනෙන් ගියා කියලා ලියන්න. හරි. ත්වරණයෙන් ගියා කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියන්නේ තප්පර 5ක් පුරා ඒකාකාර ත්වරණය වෙනවා. තප්පර 35 දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. අවසාන තප්පර 5ේදී ඒකාකාර ලෙස මන්දනය කර නිශ්චල වෙනවා. ওই වචන ටික තිබ්බනම් ඇති. ළමයින් සමග මුළු ස්කන්ධයම මෙහෙම දාලා තුර දුම්රියේ ගම්මෙතාව. මම ඒ කැලේ නම් ඇත්තටම මේ සෙල්ලම් දුම්රිය ටික 18ක් නම් දුම්රිය මාර්ගයේ දිග ගණනය කරන්න කියලා කියනවා. හොඳයි. උද්‍යානයක සරල රේඛීය මාර්ගයක දිගේ චලිත වන සෙල්ලම් දුම්රියකි. එතකොට ආරම්භයේ සිට ගමනාන්තය දක්වා රයිට්. එතකොට අපිට පුළුවන් මේ ගාන හදන්න ලේසියෙන්ම කොහොමද ඊළඟට අහලා තියෙනවා 1500යි නම් කිලෝග්‍රෑම් ගාන මේකේ ගම්ම්‍යතාවය කිව්වම එනම ලේසි මේක ප්‍රස්තාරයක් ගන්න දෙයක්වත් නැහැ මොකද ඇත්තටම ඇයි ඒ ගම්ම්‍යතාවය කියලා කියන්නේ කාටද ගම්ම්‍යතාවය කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයට නේද ඒතර 1500යි වැඩි කරන්න ඕනේ 3ෙන් ඒතරට නම් මෙතන 45යි රයිට් ගම්ම්‍යතාවය ns කියලා අපිට ලියන්න පුළුවන් ඒකට රයිට් එහෙම නැත්නම් ඔයාලා ලියන්නේ එහෙම නෙමෙයි නම් කිලෝග්‍රෑම් ms ශ්‍රේණිය එක කියලා ලියන්න පුළුවන් හොඳයි ඊළඟට දුම්රිය සෙල්ලම් දුම්රිය දිග 18යි නම් දුම්රිය මාර්ගයේ දිග ගණනය කරන්න කියලා කියනවා. උද්‍යානයක සරල රේඛීය මාර්ගයක තමයි මෙයා ගිහින් තියෙන්නේ. එතකොට ආට සිද්ධ වෙනවා මෙන්න මේ සම්පූර්ණ එකේ කාව හොයන්නද? කලින් වගේම මේ කෑලි තුනේම වර්ගඵල ටික එකතු කරන්න. එතකොට ඔයාලට සම්පූර්ණ මේ දුම්රිය ගමන් කරපු දුර එනවද නැද්ද? දුර එනවා. එතකොට සෙල්ලම් දුම්රියේ දිග 18යි මීටර කියලා අපිට ප්‍රශ්නයක් කියලා තියෙනවා. හරි. එතකොට සෙල්ලම් දුම්රිය 18ක් මීටර දිගයි නම් පාට පටන් අරන් ඉවර වෙන තැන නැති නේද? දැන් දුම්රිය පටන් අරගෙන ඉවර වෙන තැන දක්වා ගමන් කරනවා. දැන් මෙහෙම හිතන්නකෝ ඔය කතාව. මෙහෙම තියෙනවා නම් ට්‍රැක් එක උඩ ඉන්න එපා අනිවාර්යෙන් කෝච්චිය. එතකොට කෝච්චියේ දැන් මෙතනින් පටන් ගත්තා කියලා හිතන්නකෝ. හරි මෙහෙම කෝච්චිය ගමන් කරන්නේ. එතකොට මේ හෙඩ් එක ගමන් කරපු දුර තමයි ඔයාලට කාගෙන් එන්නේද? මෙන්න මේ දුර තමයි ඔයාලට එන්නේ අර ප්‍රස්ථාරයෙන්. ඇයි මේ හෙඩ් එක මෙතන ඉඳලා මෙතෙන්ටයි යන්නේ. හැබැයි කෝච්චියේ පිටිපස්සේ කොටසත් කොහේ ඉන්න ඕනද ට්‍රැක් එක? උඩ ඉන්න ඕනේ. එතකොට ඒක ඔයාලට ගානේ කියලා නෑ. ඒක මොනවා කරන්න යනවද ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් ගානකින් ගානකට වෙනස් වෙනවා. ඒක වගේ IQ එක. ඔයා චුට්ටක් හිතන්න ඕනේ කෑල්ලේ. එතකොට මොකක්ද වෙන්නේ? බලන්නකො මේ කිව්ව දේ. දැන් මෙතන මෙහෙම තියෙනවා නම් මෙතනදලා මෙතෙන්ට යනකොට මොකද වෙන්නේ? ඔයාට මෙන්න මේ කෑල්ලේ දුර හොයාගන්න තමයි ප්‍රස්ථාරයෙන් පුළුවන්. හැබැයි මෙන්න මේ 18 මම මොනවා කරන්න ඕනද ඊට පස්සේ ඒ උත්තරේට එකතු කරන්න ඕනේ. හරි. එහෙනම් මුලින්ම කලින් වගේම මේක වෙන වෙනම හොයන්නත් පුළුවන්. එහෙම තමයි එකපාරට මේක මොකක් කියලා දාන්න පුළුවන්ද? ට්‍රැපීසියමක් කියලා දාලා වර්ගඵලය හොයන්නත් පුළුවන්. හරි. ට්‍රැපීසියමක් කියලා දාලා වර්ගඵලය හොයන්න පුළුවන්. නැත්නම් පොඩි එකා වගේ භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බෝස ගන්න පුළුවන්. 5 වරක් 3. ඕකට එකතු කරනවා ඔයා. මැද කෑල්ල 3 වරක් 30. ඒකට එකතු කරනවා මේ අන්තිම කෑල්ල ආපහු භාගයයි කවුද? ආධාරකය වැඩි කිරීම ලම්බස 5 වරක් 3. හරි. ඔන්න ඔය විදිහට එකතු කරන්න පුළුවන් නේ ඔක. භාගයයි 5 වරක් 3. මේ ත්‍රිකෝණේ වර්ගඵලය භාගයයි
ආධාරකයේ ලම්බෝස. මේ ඍජුකෝණාංශ වර්ගඵලය 3 වරක් 30. රයිට්. ඊට පස්සේ මෙන්න මේ කොටස. මේ තුනම එකතු කරා මේන උත්තරයට මෙතනින් ගත්තාම වාට එනවා 90යි අතන පසරක් 3 15යි 90යි 15යි 105ක් වගේ උත්තරයක් වාට එනවනේ. මෙන්න මේ 105ට ඔයා එකතු කරන්න ඕන කොච්චරක්ද? 18ක් එකතු කරන්න ඕනේ. ඒ 18ත් එකතු කරාම ආට මෙන්න මේ කියන ට්‍රැක් එකේ සම්පූර්ණ දිග ලැබෙනවා. හරි. ඔන්නෝකයි කතන්දරේ. හරි. ඔන්නෝකයි කතාව. ඉතින් එනම සරල ගානක් ටිකක් අපි හැදුවේ. තව විභාග ප්‍රශ්න කතා කරන්න අවශ්‍යයි නම් මේ ප්‍රශ්නේ කොහොම හරි වෙන්නේ වාට වගේ ප්‍රශ්න තියෙනවා නම් අපේ ගෲප් එකට හොය ඔයාලා ඇඩ් වෙලා ඉන්න ගෲප් එකට මෙසේජ් එකක් දාන්න එක්කෝ අර YouTube වීඩියෝ එකේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මම ඒවට සපෝට් කරන්නම්. මේවා විතරක් නෙමෙයි ප්‍රවේග කාල ප්‍රස්තාර විතරක් නෙමෙයි. ඔයාට අවශ්‍යයි නම් ඉලෙක්ට්‍රොනික්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කරන්ට් ලෙසන් එකක් වෙන්න පුළුවන් ධාරාව පාඩමක් වෙන්න පුළුවන් ඕනම පාඩමක් දාන්න මම ඇසල පොඩි වැඩක් පටන් අරන් මේ කිව්වා වගේ ඔබ කරා යනවා මාස දෙකක් තියෙනවා උඹලට මේ මාස දෙකේදී ලස්සනට වැඩ කරොත් මුලින් ඉඳලා පිළිවෙලට වැඩ කරොත් ඔයාට රිසල්ට් එකක් දාන්න පුළුවන් මිරකල්ස් වෙන්නේ නැහැ දරුවෝ ඒ කිව්වේ එකපාරට නිකන් ස්විප් එකක් හදනවා වගේ උඹට සයන්ස් පුළුවන් වෙන්නේ නැහැ හරි ඒ නිසා මේ මාස දෙකේ දැනට අවුල් වෙලා නම් තියෙන්නේ මුල්ලක ඉඳන් ගේම් එක ගහන් ඵලයන් ගහන් ගෙත් ගොඩ දාන්න තාම කල් තියෙනවා උඹලට අනිවාර්යයෙන්ම තියෙනවා සපෝට් එකට අපි ඉන්නවා ඕනම දෙයක් තිබ්බොත් මැසේජ් එකක් දාපල්ලා අර ගෲප් එකේ රයිට් එහෙනම් අපි දෙවන ලෙසන් එකක් එක්ක ආය වෙලාවක හම්බ වෙමු හොඳයි